හායි ඉතින් කොහොමද ඔයාලට ඔන්න ඉතින් අද මම කාලෙකට පස්සේ vlog එකක් අරගෙන ආවා. මේ vlog එකේ තියෙන්නේ අපි කරපු ලස්සන පින්වන්ත වැඩක්. බලමු අපි ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. ඉතින් ඔන්න එදා උදේ චචි හිටපු විදිහ තමයි මේ. ඉතින් වැඩේ ගැන කියනවා නම් අපේ තාත්තගේ හුඟ දවසක ඉඳන් ආසාවක් තිබුණා. අපේ තාත්තා මං කලින් කියලා තියෙනවානේ මේ බෝධියක් බලා ගන්නවා කියලා ගෙදරට පල්ලෙහා. ඉතින් මේ බෝධිය ළඟ වැඩ කටයුතු තරමක් දුරට දැන් ඉවර කරලා තියෙන්නේ. ඉතින් ඒ ඉවර කරපු එක නිමිති කරගෙන යාට ආසාවක් තිබ්බ කවිබණක් කියලා දන්සලක් දෙන්න. ඉතින් ඒ සේරගෙම වියදම් ඒ ඔක්කොම එයාගේ අතින්ම දරලා එයාගෙන්ම ධර්ම දානයක් කරන්න තමයි යාට ආසාවක් තිබ්බේ. ඉතින් එයාගේ ආශාව ඉෂ්ට වෙච්ච දවසක් තමයි මේ. ඉතින් ඒක නිසාම මම YouTube වීඩියෝ එකක් කරන්නම හිතුවා. මොකද තාත්තගේ මේක හීනයක් නිසා. ඉතින් එදා උදේ ඉඳන්ම කට්ටිය වැඩ මේ විදිහට අපි සංග්‍රහ කරා කට්ටියට. ඊට පස්සේ හවස් වෙනවත් එක්කම පිරිකර එහෙම අපි ලෑස්ති කරගෙන හිටියා හාමුදුරුවන්ට දෙන්න පූජා කරන්න. එදා දවසේ දවල් වීඩියෝ නම් මට ගන්න බැරි වුණා. මොකද මේ මම ගෙදර තමයි හිටියේ. මොකද වැඩ කරන කට්ටියට කෑම එහෙම හදන්න වුණා. ඒවට බිසි වෙච්ච නිසා මට වැඩි වීඩියෝ කරන්න උනේත් නැහැ. තාත්තලා ගොඩක් පල්ලෙහා වැඩ කරන ගමන් තමයි හිටියේ. ඔයගොල්ලෝ දකින්නේ තාත්තම සැලසිලි අරන් යනවා. ඉතින් මේ හවස් වෙද්දී මේ විදිහට තමයි තිබුණේ. වැස්සක් එන්න වගේ තිබුණා. ඉතින් මේ හවස තමයි මේ වැඩසටහන තියෙනවා කියලා අපි ප්ලෑන් කරන් හිටියේ. රෑ මාළු පාන් දන්සලකුත් ලෑස්ති කරලා තිබුණා ගමේ කට්ටිය. ඉතින් මේ විදිහට තමයි මම ලෑස්ති වුණේ. ඉතින් එදා අපි වැඩේ පටන් ගන්නේ 6:00ට වගේ තමයි හිතාගෙන හිටියේ. ඒ වුණාට අවාසනාවන්ත විදිහට මෙන්න මේ විදිහට වැස්සා. ඇත්තටම කොහෙන් ආවද මන් දන්නේ නැහැ. එහෙමම සැර වැස්සක්. ඊට පස්සේ බෝධිය ළඟට ආපු කට්ටිය ටික දෙනෙක් අපේ ගෙදරට ආවා. ඊට පස්සේ ටිකක් වෙලා බැලුවත් වැස්ස පාවා යන්න නැති හින්දා අපි කට්ටියත් එක්ක ආයෙත් බෝධිය ළඟට ගියා. කොහොම හරි වැඩේ වැස්සෙද්දි හරි කරන්න ඕනි හින්දා. තාත්තා නම් එතනම තමයි හිටියේ. අඳුමක් මාරු කරගෙන ආයේ බෝධිය ළඟම තමයි හිටියේ. ඉතින් මෙතනට පල්ලෙහාට ආවට පස්සේ මගේ ඇස් අදාගන්න බැරුණා. ලස්සන්ට සරසලා මේ විදිහට තමයි තිබුණේ බෝධිය ළඟ. ඒ වෙද්දිත් වැස්ස කියලා නෑ. ගමේ කට්ටියම ඇවිල්ලා හිටියා. ඉතින් ගොඩක් සතුටුයි. එක්කොටම බොහොම ස්තුතියි මේ තාත්තගේ මේ වැඩසටහනට වැස්සත් බලන්න නැතුව ආව එක ගැන. ඉතින් මේ විදිහට වැස්සෙන් කවිබණ කියන අසුන එහෙම ආරක්ෂා වෙන විදිහට හදලා තිබ්බේ මෙහෙම. මේ තමයි අපේ බෝධිය. කොච්චර වැස්ස වුණත් අපි අපේ වැඩේ කොහොම හරි ඉවර කරනවා කියලා තමයි හිතුවේ. ඉතින් මේ විදිහට අපි එතෙන්ට අවශ්‍ය විදිහට ලස්සනට ඒවා සූදානම් කරගත්තා. ඊට පස්සේ ටික වෙලාවක් යද්දී තව කට්ටියක් එන්න පටන් ගත්තා. ඊට පස්සේ හාමුදුරුවොත් වැඩම කළා. ඉතින් මෙතන මහා ප්‍රාතිහාර්ය වැඩක් වුණා. හාමුදුරුවෝ වඩින වෙලාවටම ඇත්තටම වැස්ස පෑවුවා. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ පේනවා ඇති මාර වැස්සක් ওই පාරේ එහෙම හොදගෙන යන තරමටම වතුර. හැබැයි බලන්න මේ ආශ්චර්යය හාමුදුරුවෝ වඩින වෙලාවටම හරියටම වැස්ස පෑවුවා. කවිබණ ඉවර වෙනකම්ම මේ වැඩසටහන ඉවර වෙනකම්ම දන්සල ඉවර වෙනකම්ම ඊට පස්සේ ආයෙ වැස්සේ නැහැ. ඉතින් ඒක අපිට අදාහ ගන්නත් බැරුණා. මොකද ඉතින් අපි හොඳ දෙයක් කරන නිසා අපිට හිතුණා සබහාදම අපිට ආශිර්වාද කළා කියලා. අපි හිතුවේ වැඩේ හරියට කරගන්න බැරි වේද දන්නේ නැහැ. වැස්ස නිසා සෙනගඩු වේද දන්නේ නැහැ කියලා. ඇත්තට මෙහෙම උනේත් නැහැ. මේ විදිහට ඉතින් හාමුදුරුවෝ වැඩම කරලා ධර්ම දේශනාව පටන් ගත්තා. මං කවිබණ කියන ඒ වගේ කතා කරන ඒ වගේ සවුන්ඩ්ස් දාන්නම්. මෙහෙම තමයි ඉතින් වැඩේ ගියේ. අපි බලමු. දින ලබන්නා වූ කුසල පොයේ නිදිත කරගෙන ධර්ම ස්ථානයේ ආවන ධර්ම දේශනාවක් සහ බෝධි පූජාමය පින්කමක් පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර තියෙන බැවින් අත්වශයෙන්ම මෙහි අනුග්‍රහයට දායකත්වය දරන්නේ ගමේ ප්‍රභු මහත්මයෙක් වන අපේ කුමාරදාස මහත්මයා ඇතුළු
ඒ දූදරු බිරිඳසා දූදරුවන් පිරිස පවුලේ සියලු දෙනා සහයෝගයෙන් සහභාගීත්වයෙන් ශ්‍රමයෙන් සහ ධනයෙන් ඉතාමත් කැපවීමෙන් මේ පුණ්‍ය කර්මය කිරීම සඳහා දැනට මාසයකට උතර පමණ උඩදී ක්‍රියාත්මක වෙලා දැනුවත් කළා සියලු දෙනාම දැනුවත් කළා තමයි මෙම පුණ්‍ය කර්මයට උරකර දුන්නේ. එතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි අතසෙම මේ මහා සංඝරත්නයට ආරාධනා කරලා මේ පුණ්‍ය කර්මයට දායකත්වය දෙන්න කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ආරාධනා කළේ එතුමා. මම පළමුවෙන් පිළිගැනීමේ කතාව කිරීමට බලාපොරොත්තු වෙනවා. එතුමාගේ ආරාධනය පිළි අරගෙන කත්ලාන ලෙනගිරිය විහාර වාසී අපේ විමලරත්න ස්වාමීන් වහන්සේ එතුමාගේ ආරාධනය පිළි අරගෙන මේ ස්ථානයට වැඩම වදාලා ඒ ස්වාමීන් වහන්සේට මගේ දෙපා නමද ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන අතර කුකුලේගම මේ බෝසමිඳුන් වහන්සේ බුද්ධ ප්‍රතිමා වහන්සේ විහාර මන්දිරයේ අභියසට අද මේ ප්‍රදේශවාසී ගම්වාසී සියලු දෙනාම න්‍යායපත් කාලගුණික තත්ත්වයන් මැද්දේ නමුත් මේ අවස්ථාවන් හා සම්බන්ධ වෙමින් පොසොන්පුර පසළොස්වක් පොහොය දිනේ නිමිති කොටගෙන පොහොය දිනයට පෙර දවසේදී පෙර පොහොය වැඩසටහනක් හැටියට මේ උතුම් පුණ්‍ය භූමිය තුල ඉඳන් මේ ධර්ම දේශනාමය පින්කම් සිදු කරන්නට මේ පින්වතුන් අපේක්ෂා කළා බලාපොරොත්තු වුණ අධිෂ්ඨාන කළා. ඒ වෙනුවෙන් අපේ කුමාරදාස මහත්මයාණන් නිරන්තරයෙන්ම විහාරස්ථානයට සම්බන්ධ වෙන සෑම අවස්ථාවක් තුළදීම මේ පිළිබඳව සිහිපත් කරන්නට යෙදෙන මේ ස්ථානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් එවාගේම ශ්‍රමය පිළිබඳව මේ උතුම් පුණ්‍ය භූමිය නිරන්තරයෙන්ම පුද පූජාවන් සිදු කරනු ලබන වන්දනමානයට ලක්වන උතුම් පුණ්‍ය භූමියක් හැටියට පවත්වාගෙන යන්නට එතුමාණන් බොහොම වෙහෙසක් මහන්සියක් දරනවා කියන කාරණාව සිහිපත් කරන්නට යෙදෙනවා. මේ උතුම් කටයුත්ත අපි දන්නවා අපේ ප්‍රදේශයේ ඒ තරුණ දරුවෝ කීප දෙනෙක් එකතු වෙලා ආරම්භ කරලා ඉන් අනතුරුව මුළුමහත් ගම්වාසී සියලු දෙනාම ඉතාමත් උවමනාවෙන් යුක්තව මේ හා සම්බන්ධ වෙලා සහභාගී වෙලා මේ ස්ථානය ගොඩනගන්නට මේ ස්ථානය පවත්වාගෙන යන්නට ඒ අය මුල් අධිකාලම දැම්මා. ඉන් අනතුරුව මේ ආසන්නතම නිවස හැටියට අපේ කුමාරදාස මහත්මයාණන් නිරන්තරයෙන් ඒ පුද පූජාවන් පවත්වමින් වන්දනමාන කරමින් ඒ කටයුතු තමන්ගේ නිවසේ දරුවන් සමගින් ඒ සියලු ඥාතීන් සමගින් එවාගේම සම්බන්ධ විය හැකි සියලු දෙනා සමගින් ඒ උතුම් වතාවත් සිද්ධ කරන්නට යෙදෙනවා යන කාරණාව සිහිපත් කරනු ලැබුවා. එවාගේම සංවර්ධන කටයුතු වෙනුවෙන් ගමේ පින්නතුන්ගේ දායකත්වය සමගින් දායකත්වය ලබාගෙන මේ ස්ථානය ගොඩනගන්නට අපකප වෙලා කටයුතු සිදු කරනු ලබන බව මේ ප්‍රදේශ වාසීනුත් නිරන්තරයෙන් සිහිපත් කරන්නට යෙදුණු ලැබපු කාරණාවක්. එමනම් එහි මේ කටයුතු වල යම් තරමක නිමාවක් හැටියට මේ ස්ථානය සකස් කරගෙන මේ පරිසරය සකස් කරගෙන මේ පුංචි ඉඩකඩ තුල වැඩි ප්‍රයෝජනයක් වැඩි ඉඩක් ලබා ගැනීමේ අදිෂ්ඨාන ශීලී චේතනාවෙන් යුක්තව ඒ කටයුතු සිද්ධ කළා වගේ මිතුමාණන්ගේ හිතේ අදිෂ්ඨානයක් පැවතුණා. මේ ස්ථානයේහි මේ උතුම් පුර 15ක් පොහොය දවසට පෙර ආතුව පෙර දිනේදී මේ ස්ථානයේදී මේ කාව්‍යමය ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට අපේක්ෂා කරනවා. ඒ වෙනුවෙන් ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ නමක් සඳහා ආරාධනාවන් සිදු කොට වඩමවා දෙන හැටියට අපිට සිහිපත් කළා. ඒ අනුව අපේ බලාපොරොත්තු වුණා අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේට ආරාධනාවන් සිද්ධ කරලා මේ හා සම්බන්ධ කරගන්නට ඒ අනුව අපි සිදු කරනු ලබපු ඒ ආරාධනාව ඉතාමත් ඕනෑකමින් යුක්තව අප කෙරෙහි අනුකම්පාවෙන් පිළි අරගෙන එම විහාරස්ථානයේහි විහාරාධිපති අති ගෞරවනීය අපේ කර්මවාදාචාර්ය සබර රත්නපුර මහදිසාවෙහි අමරපුර මහනිකායෙහි නියෝජ්‍ය ලේකාධිකාරී
අපේ කල්යාණ මිත්‍රෝ නිදහස්කම කල්යාණ සිරි පණිත හඳුරන් වහන්සේට ආරාධනා කරලා උන්වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේ මේ සඳහා යොමු කරන්නට යෙදුණා. අපිට සම්බන්ධ කරලා දුන්නා. උන්වහන්සේ අපි සිහිපත් කරනු ලබපු වෙලාවටම විහාරස්ථානයට පැමිණියා. නමුත් පැවතිච්ච අයහපත් කාලගුණික තත්වයේ හේතුවෙන් අපි යම් තරමක ප්‍රමාදයක් සිද්ධ කළා. මේ පින්නතුණුත් ඒ ආකාරයෙන් බලාපොරොත්තු වෙන්නට ඇති, අපේක්ෂා කරන්නට ඇති. නමුත් තවත් කාල වේලා නොගෙන මේ කටයුතු සිද්ධ කළ යුතු නිසාවෙන් අපි වර්ෂාව අතරතුරම පැමිණිලා මේ කටයුතු ආරම්භ කරමු කියලා කතා කළා. උන්වහන්සේත් නැවත දුර බැහැර වැඩම කරන්නටත් තිබෙන නිසාවෙන් දැන් අපට යම් තරමකින් තවතිච්ච තත්වයට වඩා බොහෝ ආශිර්වාදාත්මක අවස්ථාවක් මේ අවස්ථාව. එමනම් දැන් මේවා පටන් මේ මොහොතේ පටන් අපේ ගෞරවයෙන් යුක්තව ආරාධනාවන් සිදු කරනු ලබනවා. මේ වෙලේ පටන් මේ පින්නතුන් වෙනුවෙන් අනුකම්පාවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ කාව්‍ය මේ ධර්ම දේශනාව පවත්වලා ප්‍රදේශවාසී පින්නතුන් සියලු දෙනාට සේවා නිමනත ලොවටම කළ සේවා සමිදු පෙරෙනිවේ දෙසය පන්තිසක් කාලය වසරින් ගත වූවා අසෝක නිරින්දොන් බුදුමග පෙළගෙන දම්සෝම. ඉතින් ඒ විදිහට වැඩේ පටන් අරගෙන කවිබන ධර්ම දේශනාව පැයකමාරක් වගේ තිබ්බා. මේ ඉතින් තාත්තා ඒ තියා බලන් ඉන්න විදිය ඇත්තටම සතුටුයි. තාත්තාගේ වැඩේ සාර්ථකව කරගන්න ලැබිච්ච එක ගැන. ඉතින් මේ විදිහට පිරිකර පූජා කරා මේ අන්තිම හරිය. පිරිකර පූජා කරලා ඊට පස්සේ අපිට තිබ්බේ දන්සල පටන් ගන්න. එදා අපි දුන්නේ මාළු පාන් දන්සලක් එක තේ. ඉතින් වැස්ස කියන්නේ මහ වැස්සක් තිබ්බේ නැහැ. චූටි පොදයක් තමයි තිබ්බේ. මං කියවනේ පෑවුවයි කියලා. අර වගේ සැර වැස්සක් තිබ්බේ නැහැ. පායලා තමයි තිබ්බේ. චූටි පොදයක් තමයි ගියේ. ඉතින් මේ විදිහට පිරිකර පූජා කරලා හාමුදුරුවෝ ආයෙත් පන්සලට වැඩම කෙරෙව්වා. ඊට පස්සේ අපේ දන්සල පටන් ගත්තා. ඉතින් බලමු කොහොමද අපේ දන්සල ගියේ කියලා. ඉතින් දන්සලට මේ වෙලාවේ අනුග්‍රහය දැක්වේ අපේ මහින්ද අයියා. ඉතින් එයාවත් මේ වෙලාවේ මම මතක් කරනවා. මොකද එයාව මතක් කරේ නැත්නම් ලොකු අඩුවක් වෙන නිසා. ඉතින් මේක අපිට ගොඩක් ලොකු පුණ්‍ය කර්මයක්. ඉතින් මේක බලන මේ වීඩියෝ එක බලන ඔයාලටත් මම මේ පින් අනුමෝදන් කරනවා. මේක ධර්ම දානයක්. ඒ වගේම දන්සලක් තියෙනවා. ඉතින් ඒවෙන් ලැබෙන හැම පිනක්ම මේ වීඩියෝ එක බලන ඔයාලටත් මම අනුමෝදන් කරනවා. ඔයගොල්ලෝ සතුටු සිතින් අනුමෝදන් කරගන්න. ඉතින් මං කිව්වා වගේ කාව්‍යමය ධර්මදේශන ඉවර වෙලා මේ විදිහට තමයි දන්සල පටන් ගත්තේ. ඉතින් ගමේ හැමෝම මේ විදිහට දන්සලට සහභාගී වෙලා තමයි ගියේ. ඉතින් මේ හැම අවස්ථාවක්ම මතක පොතට එකතු කරන්න තුන ලස්සන මතකයක්. ඉතින් දවසක මේක බලලා අපිට සතුටු වෙන්න පුළුවන් අපි කරපු පිනක් කියලා. ගොඩක් සතුටුයි මේක සාර්ථකව කරගන්න ලැබුණ එකට. ඒ වගේම මේ වැඩේ සාර්ථකව කරගන්න ගමේ කට්ටිය ගොඩාක් උදව් කළා. ඉතින් හැමෝටම මේ අවස්ථාව කරගන්නවා මේ පුණ්‍ය කර්මය කරගන්න වචනකින් හරි උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි ගොඩක් පිං. ඉතින් මේ විදිහට එදා වැඩේ ලස්සනට අපි ඉවර කරා. ඉතින් ඒ අතරතුර මට ගමේ යාළුවෙකුත් හම්බුණා. මේ තමයි ඉතින් එයා. එයාත් එක්ක ටිකක් වෙලා කතා කරලා දන්සලෙත් අන්තිම හරියේදී වගේ මම ගෙදර ගියා. මොකද මේ වෙද්දි ගොඩක් රැ වෙලා තමයි තිබුණේ.
තාත්තා අම්මා එහෙම ආවෙත් නෑ. ඒගොල්ලෝ මෙතන අස්පස් කරලා එන්නම් කිව්වා. ඉතින් මං එතකන් අනිත් කට්ටියත් එක්ක ගෙදර ගියා. ඉතින් අදට මගේ බ්ලොග් එක මම මෙතනින් ඉවර කරනවා. එහෙනම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. ආයෙ අලුත් බ්ලොග් එකක් අරගෙන එන්නම්. බයි.